සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකට අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු කේක් කන්න වගේම වේෆර්ස් කන්න කැමති අයට වේෆර්ස් එකතු කරගෙන ගොඩක් රසට රිබන් කේක් එකක් හදාගන්න විදිය. වෙනද වගේම ඕනි කරන අමුද්‍රව්‍ය ඔක්කොම description box එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. අද අපි හදන්නේ කේක් ග්‍රෑම් 500ක්. ඒ නිසා මුලින්ම මම කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 125ක් එකතු කරගන්නවා. බටර් වෙනුවට ඔයාට මාගරින් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඒකටම සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. දැන් අපි ක්‍රීම් එකක් වෙනකන් අපේ සීනි ටික බටර් ටික හොඳට බීට් කරගමු. බීට් එකේ ස්පීඩ් එක 1 හෝ 2 ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන සීනි ගොඩක් ලොකු කැට තියෙනවා නම් ඔයාට බ්ලෙන්ඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සීනි ටික මේ වගේ හොඳට බටර් එකත් එක්ක ක්‍රීම් එකක් වුණාට පස්සේ දැන් අපි කාමර උෂ්ණත්වයේ තියෙන බිත්තර 3ක් එකතු කරගමු. වරකට බිත්තර එක බැගින් එකතු කරගමු. බිත්තරයක් එකතු කරලා ගොඩක් වෙලා බීට් කරන්න ඕනේ නැහැ. බිත්තරයක් එකතු කරලා සාමාන්‍යයෙන් විනාඩියක් වගේ බීට් කරාම ප්‍රමාණවත්. දැන් මම එකතු කරගන්නේ අන්තිම බිත්තරේ. මේ වෙලේම මම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. තවත් විනාඩියක් වගේ බීට් කරගමු. දැන් මම මේ එකතු කරගන්නේ පාන් පිටි ග්‍රෑම් 125ක් අරගෙන තියෙනවා. ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගෙන පිටි ටික අපි හලලා බැටර් එකට එකතු කරගමු. ඒ වගේම තමයි ඔයා ගන්න කේක් පිටි නෙමෙයි නම් මතක ඇතුව පිටි ටික බේකින් පවුඩර් එක්ක මික්ස් කරගෙන 3 සැරයක් හොඳට හලලා ගන්න. දැන් අපි හැන්දක් හරි මේ වගේ ස්පැචුලා එකක් හරි පාවිච්චි කරගෙන පිටි ටික හොඳට ෆෝල්ඩ් කරගමු. පිටි එකතු කරාට පස්සේ බ්ලෙන්ඩ් බීට් කරන්න එපා. ඔයාලට මේ පේනවා වගේ හැන්දක් හරි ස්පැචුලා එකක් හරි පාවිච්චි කරලා ෆෝල්ඩ් කරගන්න එක තමයි කරන්න ඕනි. මෙතනදී අපි එකතු කරපු පිටිවල කැටි ගතිය නැති වෙලා හොඳ ස්මූත් බැටර් එකක් ලැබෙනකන් ෆෝල්ඩ් කරගන්න ඕනි. ඔයාලට පේනවා ඇති දැන් මේ බැටර් එකේ පිටි කැට ගතිය නැහැ. හොඳ ස්මූත් එකට ඇවිල්ලා තියෙනවා. මේ වෙලේ මම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන එක අනිවාර්ය නැහැ. ඔයාට මේ වෙනුවට කිරි පිටි උනත් දිය කරලා මේස හැන්දක ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් හෝ කිරි පිටි තියෙනවා නම් අනිවාර්යෙන් එකතු කරගන්න. එතකොට කේක් එකේ රස වගේම මෘදු ගතිය වැඩි වෙනවා. අද මම රිබන් කේක් එකක් හදන නිසා මෙන්න මේ වගේ අපේ බැටර් එක කොටස් දෙකකට වෙන් කරගත්තා. එක කොටසකට මම ලා කොළ පාට ෆුඩ් කලරින් එකතු කරගත්තා. දැන් අපි මේක හොඳට මික්ස් කරගමු. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනි අපි කෑමක් හදන නිසා ගොඩාක් තදට කලර්ස් එකතු කරන්න එපා. එහෙම වුණොත් කේක් එක බේක් වෙද්දි ගොඩක් ලස්සන නැහැ. ඒ නිසා හැම වෙලේම ලා පාටකින් හදාගන්න උත්සාහ කරන්න. ඉතින් මෙන්න දැන් අපේ කොළ පාට කේක් බැටර් එක ලෑස්ති. අපි ඉතුරු කොටසට රෝස පාට එකතු කරගමු. ඔයාට කැමති කලර්ස් දෙකක් එකතු කරන්න පුළුවන්. කොළ පාට වෙනුවට කහ පාට උනත් එකතු කරාම ලස්සනයි. මුළු බැටර් එකම එක පාටක් වෙනකන් හොඳට මික්ස් කරගමු. ඒ වගේම තමයි මේ වෙලේ ඔයාගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් හෝ 15ක් ප්‍රීහීට් වෙන්න දෙන්න. මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්ත කේක් පෑන් දෙක. ඉතින් මේ ග්‍රෑම් 500 කේක් එකක් බේක් කරගන්න පුළුවන් කේක් පැටි දෙකක් තමයි මම ගත්තේ. ඉතින් ඔයාට ග්‍රෑම් 250ක කේක් එකක් බේක් කරන්න පුළුවන් තැටියක් උනත් ප්‍රමාණවත්. රෝස පාට සහ කොළ පාට බැටර් දෙකම එකතු කරගත්තට පස්සේ අපි මේක oven එකට දාන්න කලින් මතක ඇතුව 2-3 සැරයක් හොඳට ටැප් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් හෝ 15ක් ප්‍රීහීට් වුණ oven එකේ පැය භාගයක් කේක් එක බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ පැය භාගයක් බේක් වුණාට පස්සේ ටූත් පික් එකක් ගහලා බලනකොට පස්සේ ඔයාලට පේනවා ඇති ක්ලීන් එකට ටූත් පික් එක එනවා. ඒ වගේම තමයි oven එකට කේක් එක බේක් වෙන්න යන කාලේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය විනාඩි 20ක් 25ක් වගේ බේක් වුණාට පස්සේ කේක් එක චෙක් කරලා බලන්න. දැන් අපි කේක් එක හොඳටම නිවෙන්න තියමු. මේ වගේ කූලින් රැක් එකක් උඩට තිබ්බා. එතකන් අපි බටර් අයිසින් එක හදමු. බටර් ග්‍රෑම් 75කින් තමයි මම අද අයිසින් එක හදාගන්නේ. බටර් ග්‍රෑම් 75කට අපිට අයිසින් sugar ග්‍රෑම් 150ක් ඕනි වෙනවා. සාමාන්‍යයෙන් 1:2 අනුපාතයට අපි බටර් අයිසින් එක හදාගමු.
අයිසින් ෂුගර් ටික මේ විදිහට මම ඔක්කොම නෙමෙයි කොටසක් මුලින්ම එකතු කරගත්තා. දැන් අපි මේක බීට් කරගමු. බීට් එකේ ස්පීඩ් එක හෝ 2 ඔයාට තියාගන්න පුළුවන්. දැන් මම ඉතුරු අයිසින් ෂුගර් ටිකත් මේ වෙලේ එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔයාට කැමති නම් මේ අයිසින් එක ගොඩක් රසවත් කරගන්න වැනිලා ටිකක් වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ වෙලේ මම වැනිලා තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ අයිසින් එක දැන් ලෑස්ති. මෙන්න මේ වගේ හොඳට අයිසින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක අපිට ස්ප්‍රෙඩ් කරන්නත් ලේසි. ඒ වගේම තමයි හොඳ ස්ටේබල් විදිහට අපේ අයිසින් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපේ කේක් දෙකත් හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් මම කේක් එක හොඳට නිවුණාට පස්සේ මේ විදිහට පොලිතීන් රැප් එකකින් කවර් කරගෙන කේක් එක අයිසින් කරන්න ගන්නකම් ඔතලා අරන් තිබ්බා. මතක ඇතුව කේක් එක හොඳටම නිවුණාට පස්සේ තමයි අපි අයිසින් කරන්න ඕනි. අපි අද කේක් ග්‍රෑම් 500ක් තමයි හදාගත්තේ. ඒ නිසා අපිට අයිසින් ප්‍රමාණය අපි හදාගත්ත ග්‍රෑම් 75කින් අයිසින් හොඳටම ප්‍රමාණවත්. දැන් අපි කේක් එක මේ විදිහට කොටස් වලට කපා ගමු. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනට අපේ කේක් දෙක බේක් වෙලාද කියලා. හරි ලස්සන කොළ පාටක් වගේම රෝස පාටක් අපිට තියෙනවා. ඉතින් මේ තියෙන වේෆර්ස් ලේයර්ස්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වේෆර්ස් ලේයර්ස් කේක් බඩු තියෙන කඩවල් වලින් හරිම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ ටිකක් ලොකු රවුමක් තමයි මම ගත්තේ. මම අපේ කේක් එකට අවශ්‍ය ප්‍රමාණයට රවුම් කපා ගත්තා. මේ වගේ ලේයර්ස් 4ක් මම අද පාවිච්චි කරනවා. කේක් බෝඩ් එකේ අපි හදාගත්ත බටර් අයිසින් එකකින් ටිකක් ගාගෙන යටටම මම වේෆර්ස් ලේයර් එකක් තියාගත්තා. දැන් අපි උඩිනුත් අයිසින් ටිකක් ගාගමු. ඉතින් අයිසින් ගොඩාක් ගන්න ඕනේ නැහැ. කේක් එක යන්තම් ඇලවෙන ප්‍රමාණයට ගාගත්තම ප්‍රමාණවත්. යටට මම මේ විදිහට රෝස පාට ලේ එකක් තියාගත්තා. ඒකේ උඩින් අපි ආයෙත් බටර් අයිසින් ටිකක් එකතු කරගමු. ඉතින් මේක මම සම්පූර්ණයෙන් අයිසින් වලින් කවර් කරන්නේ නැහැ. ඔයාලට මේ පේනවා වගේ කේක් එකේ කලර්ස්ුත් පේන්න, ඒ වගේම අපි මේ එකතු කරන වේෆර්ස් ලේයර්ස්ුත් පේන්න තමයි මම අද කේක් එක අයිසින් කරගන්නේ. ඉතින් දැන් අපි මේ විදිහට රෝස පාට ලේ එක උඩත් අයිසින් තට්ටුවක් ගාගෙන නැවත වරක් වේෆර්ස් ලේ එකක් තියාගමු. ඉතින් මේ කේක් එක හරිම රසයි. අපි අයිසින් ගොඩාක් එකතු කරන්නේ නැති නිසා මේක ගොඩක්ම රසයි. ඒ වගේම තමයි මේ වේෆර්ස් එක්ක කේක් එක හැපෙනකොට ඒක ගොඩක් රසයි. ඔය අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මේ විදිහට මාරුවෙන් මාරුවට අපිට කේක් ලේයර්ස් ටික තියාගන්න තමයි තියෙන්නේ. මේක ඇත්තටම අපිට ගොඩක් නීට් කරන්න එහෙම දෙයක් නැහැ. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ කේක් එක හදලා ඉවරුණාට පස්සේ ලස්සනයි. ඉතින් මේ බලන්න ඔයාලට පේනවා ඇති මේකේ මම ගොඩක් අයිසින් කරන්න ගියේ නැහැ. යන්තම් අයිසින් ලේයර්ස් ටිකක් දාලා වේෆර්ස් ලේයර්ස් ටික එකතු කරගත්ත එක තමයි කරේ. ඒ වගේම අන්තිමට උඩට ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා කේක් එක නිමා කරගත්තා. ඉතින් මේ බලන්න කැපුවට පස්සේ ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, comment කරන්න. අපිව subscribe කරලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.